අපි මේ වීඩියෝ එකේ 2024 බස්නාහිර පළාත් 11 වසර තර්ඩ් ටර්ම් පේපරේ ෆස්ට් පේපරේ ඒ කොටසේ තියෙන ගණන් 25 බලමු. හරි. මේකේ පළවෙනියටම කියනවා මිනිසුන් 12 දෙනෙකුට දින 4කදී යම් කාර්යයක් නිම කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත. එම කාර්යය කියන්නේ කලින් කියපු වැඩේ ප්‍රමාණයම තියෙන වැඩක්. දින 3කින් නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගාන. කලින් වැඩේ ප්‍රමාණය කොච්චරයිද? අපි දන්නවා ප්‍රමාණය හොයන්නේ කොහොමද? ප්‍රමාණය සමානයි මිනිස්සු වැඩි කිරීම දිනනේ. එතකොට ඊගාව වැඩේට තියෙන්නේ මේ ප්‍රමාණයම තමයි. පළවෙනියට කියන වැඩේ ප්‍රමාණය මිනිස්සු කී දෙනෙක්ද? 12යි දින 4යි. 12 වරක් 4ක වැඩක්. කරන්ඩ දින 3යි තියෙන මිනිස්සු කීයක් ඕනේද කියලා අහනවා. ආයි මේ සමීකරණයම දාමු. ප්‍රමාණය 12 වරක් 4යි. සමානයි මිනිස්සු ගාන දන්නේ නැහැ. දින ගාන 3යි. එම්බ හොයන දෙපැත්තම 3ෙන් බෙදන්න. එතකොට 1යි 4යි 16 සමානයි මිනිසුන් 16යි. රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. x කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක්. එතකොට මේ 110 කියන්නේ බාහිර කෝණයක්, 120 කියන්නේ බාහිර කෝණයක්. දැන් මේක 120යි නම් මෙතන අපි දන්නවා කීයයිද? අංශක 60යි. මොකද සරල රේඛාවක මත පිහිටි කෝණ මේ දෙන්නගේ එකතුව 180 වෙන්න ඕනේ. මෙතන 110යි නම් මෙතන 70යි කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 60 ධන 70 ධන x සමාන 180 කියලා. එතකොට මෙතනින් ලැබෙනවා අපිට 130 ධන x සමානයි 180 කියලා. x සමානයි අංශක 50යි කියලා ලැබෙනවා. මේක හදන්න පුළුවන් තව විදිහක් තියෙනවා. මෙතන 60යි කියලා හොයාගත්තට පස්සේ 60 ධන x සමානයි 110යි කියලා ලියන්නත් පුළුවන්. ඒකට හේතුව මොකද්ද? මෙයා 60යි කියලා ගත්තාම මෙයා ත්‍රිකෝණයක බාහිර කෝණයක්. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. එතනින් ලියන්නත් පුළුවන්. එතනට ලැබෙනවා x සමානයි අංශක 50යි කියලා. 3. පහත සඳහන් වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. කුඩා පොදු ගුණාකාරය ලියන්නේ කොහොමද? දීලා තියෙන ප්‍රකාශන පළවෙනියට ගුණිත විදිහට ලියනවා. 6යි a වර්ග b කොහොමද ලියන්නේ? උපරිම සාධක වලට වෙන් කළ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම a වර්ගය වැඩි කිරීම b. 8යි ab වර්ගය ලියන්නේ කොහොමද? 2 තුන්වෙනි බලයනේ 8 කියන්නේ. ඒක ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා ගන්න ඕනේ. එක එනකල් බෙදන්න ඕනේ. එතකොට 2 තුන්වෙනි බලය තමයි 8 කියන්නේ. වැඩි කිරීම b වර්ගය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙතන ලියපු එකිනෙකට වෙනස් සාධක ඔක්කොම ටික ලියන්න ඕනේ. මොනවාද? 2 තියෙනවා, 3 තියෙනවා, a තියෙනවා, b තියෙනවා. වැඩියම්ම බලයවල් ටික ලියන්න ඕනේ. a ට 2, b ට 2, 2ට 3, 3ට 1. එතකොට 2 තුන්වෙනි බලය 8යි. 8 වරක් 3 24යි. 24යි a වර්ග b වර්ග උත්තරේ. පහත ප්‍රකාශය ලඝු ගණක ආකාරයෙන් ලියන්න. සිංහලෙන් දීලා තියෙන එක ලඝු ගණක ආකාරයෙන් ලියන්න ඕනේ. පහේ පාදයට 120 කියන සංඛ්‍යාව 120 කියන 120 කියන සංඛ්‍යාව ලඝු ගණකය 3. ලඝු ගණකය 3 කියලා කියනවා. ඒ කියන්නේ 3 තමයි උක්ත වෙන්නේ. පාදය පහනේ. එතකොට log පහේ පාදයට 120 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය මේකේ ලඝු ගණකය සමානයි 3. 5 ABCD වෘත්ත චතුරස්‍රයක එහෙනම් සම්මුඛ කෝණ එකතුව 180යි. එතකොට 110 ධන y සමානයි 180යි. y සමානයි කීයද? එතකොට 70යි අංශක. ඊගාවට x ධන 50 සමානයි 180යි. 2යි x ධන 50 සමානයි. 2යි x ධන 50 සමානයි 180යි. 2යි x සමානයි 130යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා සමානයි 65යි අංශක 65යි. සරල රේඛාවක අන්තක්ඛණ්ඩය 4 වේ. ඒ කියන්නේ c සමානයි 4යි. අන්තක්ඛණ්ඩය දන්නවා කියන්නේ එතන ලක්ෂයක්
ඒකේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක යුගලම දන්නවා. අන්තක් ඛණ්ඩය කියන්නේ 0.4 කියන එක. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ එම සරල රේඛාව 2.2 හරහා ගමන් කරයි. සමීකරණය ලියන්න කියනවා. සමීකරණය ලියන්න අනුක්‍රමණය පැයි. අනුක්‍රමණය හොයන ලක්ෂ දෙකක් ඕනේ. මෙන්න එකක් දන්නවා. මෙන්න අනික දීලා තියෙනවා. එතකොට m සමානයි. මම මේක 1 මේක 2 කියලා ගත්තොත් එහෙම y2 අඩු කිරීම y1 බෙදීම x2 අඩු කිරීම x1. 2y 2යි 1y අඩු කිරීම 4යි. බෙදීම 2x 2යි අඩු කිරීම 1x බිංදුවයි. 4න් 2ක් ගියාම ඍණ 2යි. 2කින් බිංදුවක් ගියාම 2යි. සමානයි. එතකොට ඍණ 1යි. 2කින් 2 බෙදුවම 1යි. ඍණයි ධනයි බෙදුවම ඍණ. අනුක්‍රමණය හොයාගත්තේ නම් සරල රේඛාවේ සමීකරණය y සමානයි m වෙනුවට ඍණ 1 x ධන 4 c වෙනුවට ධන 4 මේක මෙහෙම ලියන්න පුළුවන්. ඍණ 1 නැතුව ඍණ විතරක් ලියලා x ධන 4 කියලා ලියන්න පුළුවන්. හරිනේ වැඩි. 7 රූපයේ දී ඇති තොරතුරු අනුව x යගය සොයන්න. මෙතන සමාන්තර රාශියක් සම්මුඛ පාදයුගල් සමාන්තර වෙච්ච චතුරස්‍රයක් කියන්නේ සමාන්තර රාශිය කියන මේක 65යි නම් මේක 65යි. සම්මුඛ කෝණ සමාන නිසා. එතකොට මේක 140යි නම් මේ දෙන සමාන්තරයි නම් මිත්‍ර කෝණ වලින් මෙතන අංශක 40යි. මොකද මිත්‍ර කෝණ එකතු 180 වෙන්න ඕන නිසා. දැන් මේ ත්‍රිකෝණයේ එක කෝණයක් කරගෙන ඉතුරු දෙකම දන්නවා. සමීකරණය ලියමු. x ධන 40 ධන 65 සමානයි 180යි. x ධන 105 සමානයි 180යි. x සමානයි 75යි. x සමානයි අංශක 75යි. ඊගාවට රුපියල් 1500ක් වටිනා භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීමේදී තීරුබද්ධ ලෙස 37500ක් ගෙවිය යුතුයි. තීරුබදු ප්‍රතිශතය අහනවා. සමීකරණය මොකද්ද? තීරුබදු ප්‍රතිශතය. තීරුබදු ප්‍රතිශතය සමානයි තීරුබද්ධ බෙදීම ආනයන වටිනාකම වැඩි කිරීම 100ට 100. තීරුබද්ධ 37500යි. ආනයන වටිනාකම 1,50,000යි. වැඩි කිරීම 100ට 100. 0.3යි 1.2යි 3යි 0යි 0.4ට 0.4 කැපිලා ගියා. 15න් බෙදන්න තියෙන 15 1යි 15 ඒවා 2යි 75ට 15 ඒවා 5යි. එතකොට 100ට 25යි. හරි නේද? මම පොඩ්ඩක් ඉක්මනට හදලා බලන්න හරි නේද කියලා. හරි අපි යමු 9 වෙනි ගානට. දී ඇති රූපයේ BCD අර්ධවෘත්තයේ වර්ගඵලය ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. BCD අර්ධවෘත්තයේ වර්ගඵලය කියන්නේ මෙයා. හරි. මෙයාගේ වර්ගඵලය සමාන වෙනවා ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට. මේ වර්ගඵල දෙක සමානයි. එහෙනම් සමීකරණයක් ලියන්න පුළුවන් මෙයාගේ වර්ගඵලය සමානයි මෙයාගේ වර්ගඵලය කියලා. AB දිග 5 කියලා දීලා තියෙනවා. AB දිග 5 කියලා තියෙනවා. BD දිග 2r කියලා කියනවා. එතකොට අර්ධවෘත්තයක් නම් මෙයා කවුද? විස්කම්භය. විස්කම්භය 2r නම් මෙයාගේ අරය කොච්චරයිද? මෙයාගේ අරය r වෙනවා. විස්කම්භයෙන් භාගයක් නේ. එහෙනම් අරය r වෙච්ච අර්ධවෘත්තයක් මේ තියෙන්නේ. මේ වර්ගඵල දෙක සමානයි. r වහනවා. පළවෙනියට මම ABD ගේ වර්ගඵලයට සමීකරණයක් ලියන්න. ABD ත්‍රිකෝණේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය ABව ගන්නවා 5 කියලා ලම්බ උස ගන්නවා BD 2r කියලා. ත්‍රිකෝණී ත්‍රිකෝණයක අංශක 90 දෙපැත්තේ පාද දෙක ආධාරකයයි ලම්බ උසයි කියලා ගන්න පුළුවන් නිසා. දෙකට දෙක කැපෙනවා. එතකොට 5r වෙනවා ABD ගේ වර්ගඵලය. ඊට පස්සේ BCD ගේ වර්ගඵලය. BCD ගේ වර්ගඵලය සමානයි 5r වර්ගය 360න් 180නේ. දෙකෙන් එක කියලා දානවා. එතකොට මේකේ 5r කියන්නේ අරය rමයි. එතකොට මේක සමානයි 5r වර්ගයේ බෙදීම 2 වෙනවා. වර්ගඵල දෙක සමාන නිසා මට ලියන්න පුළුවන් 5r වර්ගයේ බෙදීම 2 කියන එක සමානයි 5r කියලා. දැන් මේකේ පළවෙනියට මේ 5r වර්ගයේ බෙදීම 2 කියලා භාගාකාරයක් තියෙන නිසා මේක රේඛීය විදිහට හදමු. දෙපැත්තම 2කින් වැඩි කරගන්නම්ම. දෙපැත්තම 2කින් වැඩි කරනවා. එතකොට 5r වර්ගය සමානයි 2යි 5r වෙනවා. දැන් මේකේ
R හොයන්න තියෙන්නේ. R හොයන R වර්ග පදයි Rයි දෙකම තියෙන නිසා ඔක්කොම එක පැත්තකට ගෙනල්ලා එක්ක සාධක ආකාරය නැත්නම් වර්ග පූර්ණය කියන එක තමයි ඔළුවට යන්න ඕනේ. මේක මේ වර්ග පූර්ණයට යන්නේ නැහැ. සාධක වලින් වැඩේ ඉවර වෙනවා. ඔක්කොම එක පැත්තකට ගේමු. R වර්ග පැත්තට ඔක්කොම ගේනවා. 5R වර්ගය ඍණ 2යි 5R සමානයි බිඳුව. ඊගාවට මේකේ R වර්ගය 5 ගෙන් ගුණ වෙලා තියෙනවා. R උත් මේ මෙතනත් ඊගාව පදෙත් R තියෙන පදෙත් 5 තියෙනවා. එහෙනම් 5 පද ඔක්කොගෙම බෙදලා 5 අයින් කරන්න පුළුවන්. 5R වර්ගය ඍණ 2යි 5R සමානයි බිඳුවනේ තියෙන්නේ. පද තුනම 5 ගෙන් බෙදනවා. එතකොට මෙතන 5ට 5 කැපිලා R වර්ගය වෙනවා. මෙතනත් 5ට 5 කැපෙනවා. එතකොට මෙතන ඍණ 2යි R සමානයි බිඳුව 5 ගෙන් බෙදුවාම බිඳුවම තමයි. බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදුවාම බිඳුවයි. දැන් මේ දෙන්නට R පොදු සාධකයක්. මෙතන තියෙන්නේ R වැඩි කිරීම R. මෙතන තියෙන්නේ ඍණ 2 වැඩි කිරීම R. එතකොට දෙන්න ගාවම R වරක් කියලා තියෙන. එතකොට R පොදු සාධකයක් විදියට ගන්නවා. එතකොට මෙතනින් තව R එකක් ඉතුරු වෙනවා. මෙතනින් ඍණ 2 ඉතුරු වෙනවා. දැන් මේක මොකද්ද? R වරක් R ඍණ 2 සමානයි බිඳුව. ගුණිතයක් සමානයි බිඳුව නම් ගුණිතයේ පද වෙන වෙනම බිඳුවට සමානයි. R සමානයි බිඳුව හෝ R ඍණ 2 සමානයි බිඳුව. R සමානයි බිඳුව හෝ R සමානයි මේක මෙහාට ගියාම 2යි. එතකොට R කියන්නේ දිගක්නේ. දිගකට බිඳුව වෙන්න බෑ. එහෙනම් එම නිසා R සමානයි 2යි කියලා උත්තරේ ගන්න පුළුවන් ලස්සන ගානක්. හරි ෂේප් එකේ හිමීට බලලා තේරුම් ගන්න ලස්සන ගාන. අපි යමු 10 වෙනි ගානට. දී ඇති වෘත්තයේ O කේන්ද්‍රය වේ. ඊට පස්සේ ABCD ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. AB සමාන්තරයි DC AB සමාන්තරයි DC වේ. AOD අංශක 80යි. මේක අංශක 80යි x ගේ අගය අහනවා. මේක බලන්න. මේක කේන්ද්‍රය නම් මේ මොකද්ද? විස්කම්භය. විස්කම්භයෙන් පරිධියේ උලක් හදපු ගමන් ඒක අංශක 90යි. ඊගාවට මේකේ තව මොනවද පුළුවන්? මේක කේන්ද්‍රයේ උලක්. කේන්ද්‍රයේ උල දිගේ පිටිපස්සට ආවම මේ ලක්ෂ දෙකට එනවා. මේ ලක්ෂ දෙකෙන් පරිධියේ ඉතුරු කොටස කෝණයක් හදනවා. එහෙනම් මේක අංශක 40යි. පරිධියේ හදන එක කේන්ද්‍රයේ හදන එකෙන් භාගයක්. හරිනේ. මෙතන දිගේ පිටිපස්සට ආවම මේ ලක්ෂ දෙකට එනවා. මේ දෙකෙන් පරිධියේ හදන කෝණයක් බලනවා තියෙනවා. එහෙනම් පරිධියේ හදන එක කේන්ද්‍රයෙන් භාගයක් මේක අංශක 40යි. ඊගාවට මේ දෙන්න සමාන්තර නිසා Z අකුරෙන් මේ 40 මෙතනට යනවා. මේ 40 මෙතනට යනවා. දැන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙයා 90යි. එහෙනම් ඉතුරු දෙන්නගේ එකතු 90 වෙන්න ඕනේ. එහෙනම් 40 ධන x සමානයි 90යි. x සමානයි 90 ඍණ 40 සමානයි 50යි. x සමානයි අංශක 50යි. ලේසි ගානක්. අපි යමු ඊගාවට 11ට. වාහනයකට ගමනකින් මුල් කිලෝමීටර් 25ක දුරක් යාමට පැයක් යනවා. දුර දීලා තියෙනවා කාලය දීලා තියෙන එහෙනම් වේගය හොයන්න පුළුවන්. ඊළඟ කිලෝමීටර් 80 යාමට පැය දෙකක් යනවා. ආයි දුර දීලා තියෙනවා කාලය දීලා තියෙන එහෙනම් වේගය හොයන්න පුළුවන්. මධ්‍යක වේගය අහන්නේ. මධ්‍යක වේගය කියන්නේ මොකක්ද? මධ්‍යක වේගය සමානයි මුළු දුර බෙදීම මුළු කාලය. එතකොට පැයට කිලෝමීටර් වලින් තමයි සාමාන්‍යයෙන් වේගය හොයන්නේ. එහෙම නැත්නම් තප්පරයට මීටර. ගොඩක් වෙලාවට පැයට කිලෝමීටර. එතකොට දුර කිලෝමීටර වෙන්න ඕනේ. කාලය පැය වෙන්න ඕනේ. මුළු දුර 25යි 80යි. එකතු කරාම 105යි කිලෝමීටර ඒක හරි. ඊට පස්සේ කාලය පැය වලින් ගන්න ඕනේ. මෙතන පැය 1යි. මෙතන පැය 2යි. පැය වලින් 3යි ඒකත් හරි. එතකොට උත්තරේ 3යි ඉතුරු 1යි 15 3ෙන් බෙදුවාම 5යි. පැයට කිලෝමීටර් 35යි. 12. පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දී ඇත. එහි හිස්තැන් සඳහා ගැලපෙන අගය ලියන්න. සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා. 0.10 අතර 3 දෙනෙක් ඉන්නවා. සමතුලිත සංඛ්‍යාතය කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් ඉන්න මුළු ගාන 3යි. හරිනේ. පළවෙනි එකේ ඉන්න ගානම තමයි පටන් ගත්ත තැන ඉඳන් ඉන්න ගාන. දෙවනි පන්ති ප්‍රාන්තරයේ 5 දෙනෙක් ඉන්නවා. ඉන්න මුළු ගාන 8යි. හරිනේ. මේ මෙතන ඉඳන් මෙතනට වෙනකල් 8ක් ඉන්නවා. මෙතන 3යි මෙතන 5යි 8යි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට 14ක් ඉන්නවලු. මේකේ කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ. දැන් මෙතන ඉඳන් මෙතනට 8යි. 8 ඉඳන් සම්පූර්ණ ගාන 14 වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ තව 6 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ
මෙතනට වෙද්දි ඔක්කොමලා 14ක් ඉන්නවා. ඒ 14ට තව 12 දෙනෙක් එකතු වෙනවා. 14ට 12ක් එකතු වෙනවාම ඉන්න සම්පූර්ණ ගාන 26 වෙනවා. 26 දෙනෙක් ඉන්නවා. මෙතන තව 14 දෙනෙක් ඉන්නවා. එතකොට ඉන්න සම්පූර්ණ ගාන කියන්නේ 26ට 14ක් එකතු වෙනවා. 40 වෙනවා. ඉන්න සම්පූර්ණ ගාන 40 වෙනවා. ඒකත් හරිනේ. 13. දීයති රූපේ ABහි මධ්‍ය ලක්ෂයේ Gද CEහි මධ්‍ය ලක්ෂයේ Dද වේ. GE සමාන්තරයි BC. AB ගේ මධ්‍ය ලක්ෂය G. AB ගේ මධ්‍ය ලක්ෂය G. මෙයයි සමානයි. ඒගොල්ලෝ දීලා තියෙනවනේ මේ දෙන්න සමානයි කියලා. ඊට පස්සේ CE ගේ මධ්‍ය ලක්ෂය D. CE ගේ මධ්‍ය ලක්ෂය D. ඒකත් ඒගොල්ලෝ දීලා තියෙනවා. මේ දෙන්න සමානයි කියලා. ඊට පස්සේ GE සමාන්තරයි BC. GE සමාන්තරයි BC. ඔය දත්ත ටික ඒගොල්ලෝ දීලා තියෙනවා. මොනවද අහන්නේ අපේ? පළවෙනිට අපි මේකට දාන්න පුළුවන් තියරි මොනවද කියලා බලමු. මෙන්න බලන්න මේ ත්‍රිකෝණය ගත්තාම මෙයාගේ එක පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා තවත් පාදයකට සමාන්තර බැඳපු රේඛාවක් තියෙනවා. එතකොට ඉතිරි පාදය සමච්ඡේදනය වෙනවා. මොකද තියරිය? මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. එහෙනම් මෙයයි සමානයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන්. ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තරව මේ ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා තවත් පාදයකට සමාන්තර වඳින ලබන රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. හරිද? එතකොට මේක පළවෙනියට මට කියන්න පුළුවන් AF සමානයි FC වෙනවා කියලා. AF සමානයි FC වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ACE ත්‍රිකෝණය ගත්තහම එයාගේ දැන් මේ පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මේ පාදේ මධ්‍ය ලක්ෂය. එතකොට ඒගොල්ලෝ කියනවා මේ CE කියන පාදේ මධ්‍ය ලක්ෂය D කියලා. එතකොට ACE ත්‍රිකෝණය ගත්තාම පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව තමයි මේක. එතකොට අපිට දාන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා වගේම එයාගේ දිග තුන්වෙනි පාදයෙන් හරි අඩක්. මෙතනට දාන්න පුළුවන් තියරිය තමයි AF නෙමෙයි AE සමාන්තරයි FD. ඒ වගේම තුන්වෙනි පාදය කියන්නේ FD යාගේ දිග FD තුන්වෙනි පාදේ නෙමෙයි අර යා කරපු පාදේ FD යාගේ දිග තුන්වෙනි පාදේ කියන AE කෙන් හරි අඩක්. AE බෙදීම 2යි. AE බෙදීම 2යි. දැන් බලමු හරි වැරදි දාන්නනේ තියෙන්නේ මොනවද තියෙන්නේ? AF සමාන FC. ඒක හරි. FD සමාන්තරයි AE. FD සමාන්තරයි AE ඒකත් හරි. මේක වෙන්නේ මොකෙන්ද? මේක වෙන්නේ ABCට මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය දැම්මට පස්සේ මේක වෙන්නේ මොකෙන්ද? ACEට මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන්. හරි. එතකොට FD වගේ දෙගුණයක් AE කියලා කියනවා. මේක බලන්න. FD සමාන AE ගෙන් භාග දෙපැත්තම දෙකෙන් වැඩි කරාම FD වගේ දෙගුණයක් AEට සමාන වෙනවා. එහෙනම් මේකත් හරි. මේක වෙන්නේ ACEට මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන්. එහෙනම් ඒකේ තුනම හරි. එතකොට මේ ත්‍රිකෝණයට එකපාරක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය වැටෙනවා. මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය වැටෙනවා. මේ දෙන්න සමාන වෙන නිසා පළවෙනි ත්‍රිකෝණය. ලස්සන ගානක්. හරි. අපි යමු ඊගාව එකට. හරි. 14 භාග ගුණිතයක්. මේකේ තියෙන ටික පළවෙනිට මෙහෙම ලියාගමු. ගණිත කර්ම එක 4 වැඩි කිරීම a වර්ග වැඩි කිරීම b වර්ග බෙදීම 5 වැඩි කිරීම b වැඩි කිරීම 2 වැඩි කිරීම a. ඕක තමයි තියෙන්නේ. උඩයි යටයි තියෙන පොදු සාධක අයින් කරගමු. 4 වරක් කියලා තියෙනවා. දෙවරක් කියලා තියෙනවා. එතකොට 4 කියන්නේ දෙවරක් වලින් ලියන්න පුළුවන්. එතකොට දෙක පොදු සාධකයක්. 2ට 2 1යි 4ට 2 2යි. ඒ වර්ගය කියන්නේ ඒ වරක් කියන එක. මෙතනත් ඒ වරක් තියෙන. එහෙනම් මෙතන a වලින් බෙදුවහම මේ a නැති වෙනවා. ඒ වර්ගයේ a වලින් බෙදුවහම එක a එකක් නැති වෙලා එක a එකක් ඉතුරු වෙනවා. b වර්ගය කියලා මෙතන තියෙනවා. මෙතන b තියෙනවා. මෙතන b වලින් බෙදුවහම b ඒව නැති වෙලා යනවා. එකයි b වර්ගයෙන් b බෙදුවහම එක b එකක් කැපෙනවා. අනිත් b එක ඉතුරු වෙනවා. එතකොට උත්තරේ දෙක වරක් a වරක් b 2යි ab. මෙතන පස් වරක් එක වරක් එක වරක් එක. එතකොට 5යි. උත්තරේ 2යි AB බෙදීම 5. හරි. න්‍යාස ගුණිතය. පේලි ගුණ කිරීම තීරු. පළවෙනි පේලියේ පළවෙනි තීරුවට එන උත්තරේ. පේලියේ පළවෙනිය තීරුවේ පළවෙනියකින් ගුණ කරමු. එක් වරක් 1 1යි.
ඊට පස්සේ දෙවරක් 3 පේලියේ දෙවනිය තීරුවේ දෙවනියගෙන් ගුණ කරනවා 6යි. ඒ දෙන්නගේ එකතුව 7යි. ඊට පස්සේ පළවෙනි පේලියේ දෙවනි තීරුව. පළවෙනි පේලියේ දෙවනි තීරුව. පේලියේ පළවෙනිය 1 තීරුවේ පළවෙනිය 2 වරක් 2 2යි. ඊට පස්සේ පේලියේ දෙවනිය ගුණ කරනවා තීරුවේ දෙවනියගේ දෙවරක් 1 2යි. ඒ දෙන්න එකතු කරනවා 4යි. එතකොට උත්තරේ මේකේ පළවෙනි පේලියේ පළවෙනි තීරුවට 7යි. පළවෙනි පේලියේ දෙවෙනි තීරුවට 4යි. එතකොට මේක තියෙන්නේ AB කියලා දීලානේ. එතකොට A සමානයි 7යි B සමානයි 4යි. sin x 3 බෙදීම 5 කියලා දීලා තිනවා. ඍජුකෝණී ත්‍රිකෝණය ඇඳගත්තා. x කියලා කෝණයක් තියෙනවා. එයාගේ සම්මුඛ පාදය 3 නම් කර්ණය 5යි කියන එකයි මේකේ තේරුම. x කියලා කෝණයක් තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක sin x 3 බෙදීම 5 කියන්නේ x කියලා කෝණයක් තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදය 3යි නම් කර්ණය 5යි. එතකොට මෙයාගේ පාද දෙකක් දන්නවනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ පාදය 4යි. මොකද 5 3 නම් 4නේ. පයිතගරස් දාලත් ගන්න පුළුවන්. එතකොට cos x කියන්නේ මොකද්ද? මේ x කියන කෝණයේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණේ cos අනුපාතය මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. 4 බෙදීම 5යි. 17 භාණ්ඩයක් මිලදී ගැනීමේදී 100ට 8ක එකතු කළ අගය මත බද්දක් වැට් එක ගෙවිය යුතුයි. 7500ක් වටින භාණ්ඩයකට බද්ද වැට් එක සමානයි භාණ්ඩේ හෝ සේවාවේ වටිනාකම වැඩි කිරීම වැට් ප්‍රතිශතයනේ. වැට් ප්‍රතිශතය වටිනාකම කීයයිද? 7500යි. වැට් එක 100ට 8 බෙදීම 100යි. 0.2ට 0.2 කැපුණා 75 ඒවා 8ක්. 8 වරක් 5 40යි 0 දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 7 56යි 4යි 60යි. රුපියල් 600යි. වැට් එක රුපියල් 600යි. විසඳන්න. x වර්ග පද x පද තියෙන ප්‍රකාශනයක් නම් කොහොමද විසඳන්නේ? ඔක්කොමලා එක පැත්තකට ගෙනල්ලා අනිත් පැත්තේ බිඳුව තියෙන්න ඕනේ. හරි. ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වම් අත පැත්ත සාධක වෙන් කරගන්න පුළුවන්ද කියලා බලනවා. මෙතනක් තියෙනවා x වරක් විදිහට මෙතනක් තියෙනවා x වරක් විදිහට. එහෙනම් x පොදු සාධකයක් විදිහට ගන්නවා. එතකොට මේක ලියන්න පුළුවන් x වරක් x ඍණ 2 සමානයි 0. මේකම කලින් ගානෙදිත් අපිට ලැබුණා. හරි මේ වැඩේම. එතකොට මේකෙදී මොකද උනේ? වම් අත පැත්ත ගුණිතයක් වුණා. x වරක් x ඍණ 2 කියන සම්පූර්ණ එක. ගුණිතයක් සමානයි 0 නම් ගුණිතයේ පද වෙන වෙනම 0ට සමානයි. තේරුම් ගන්න සමීකරණයක් නම් විසඳන්න පුළුවන්. ප්‍රකාශනයක් නම් සාධක හොයන්න තමයි දෙන්නේ. හරි දැන් මේක සමීකරණයක්. එතකොට x ට ගැලපෙන අගය හොයන්න තියෙන්නේ. විදිහ තමයි විදි කීපයක් තියෙන එකක් තමයි සාධක වලින් හොයන එක. සාධක වලින් හොයද්දි මතක තියාගන්න ඔක්කොම එක පැත්තකට ගෙනල්ලා සාධක වෙන් කරගන්න බලනවා. මේකේ පද දෙකටම ඉංග්‍රීසි අකුර x පොදුයි. සාධක වෙන් කරගත්තාම වම ගුණිතයක් වුණා. ගුණිතයක් සමානයි 0 කියන තියරියෙන් ගියේ. හරි. එතකොට සමානයි 0 හෝ මේක x උක්ත කරාම x සමානයි 2යි. ඔන්න මෙහෙමත් ලියමු. එම නිසා විසඳුම් x සමානයි 0 හා x සමානයි 2. A dash මේලය B. A dash ට අයිති ඒවට තිත ගන්න B ට අයිති ඒවට කතිර ගන්න. A dash කියන්නේ A ට අයිති නැහැ. A රවුමෙන් එළිය. මේක තමයි A. A ට අයිති නැහැ කියන්නේ A ගෙන් එළිය. A ගෙන් එළිය තියෙන ඒවට තිත. B ට අයිති ඒවට කතිරේ. B ට අයිති කියන්නේ B ගේ ඇතුළේ. මේක B මෙන්න B ගේ ඇතුළේ කතිරේ. මේලය කියන්නේ තිත හෝ කතිරේ තියෙන හැමතැනම පාට ගන්න. තිත තිබ්බත් කමක් නැහැ. කතිරේ තිබ්බත් කමක් නැහැ. මෙතන තිත තියෙනවා. එහෙනම් මේ ටික පාට වෙනවා. හරි. ඊට පස්සේ මෙතන තිතවත් නැහැ, කතිරේවත් නැහැ, කිසිම එකක් නැහැ. ඒතකොට පාට වෙන්නේ නැහැ. මෙතන කතිරේ තියෙනවා පාට වෙනවා. තිත තිබ්බත් කමක් නැහැ, කතිරේ තිබ්බත් කමක් නැහැ, දෙකම තිබ්බත් කමක් නැහැ කියන තැන තමයි මේ මේලේ තියෙනවා නම් පාට වෙන්නේ. ඔන්න උත්තරේ. 20. දී ඇති රූපයේ AX මගින් BAC ද AX
AX මගින් BAC ද CT මගින් ACB ද සමච්ඡේදනය වේ. සමච්ඡේදනය වේ කියන්නේ මේ කෝණයයි සමානයි කියන එක. මෙයා මේ ලොකු කෝණය සමාන කොටස් දෙකකට බෙදනවා. මෙයා මේ ලොකු කෝණය සමාන කොටස් දෙකකට බෙදනවා. නොහොම කතාවක් කියන්නේ. CTX 32යි. මෙයා අංශක 32යි. ABC වල අගය. ABC කියන්නේ මොකද්ද? ABC මෙන්න මෙයාගේ අගයනේ. මෙයාගේ අගය. මම මෙහෙම වැඩක් කරන්නම්. මෙන්න මේ සමානයි කියන ඒවාට ඉංග්‍රීසි අකුරු දාගෙන පොඩ්ඩක් හිතන්න. මට හිතෙනවා එහෙම කරොත් ලේසියි කියලා. මෙයා x සමාන නිසා මෙයා y කියලා ගන්නවා සමාන නිසා. ඊගාවට මෙහෙම වැඩක් කරමු. ඔය 32 හැදෙන්නේ කොහොමද? එතන 32යි කියලා කියනවනේ. හරි. මම මේ කෝණය හොයන්න ඕනේ. මෙතන මට ගන්න පුළුවන් මෙතන 32යි නම් මෙන්න මේ කෝණය ගැන කතා කරන්න පුළුවන් නේ. මේක කීයද? 180ෙන් 32ක් ගියාම 180ෙන් 30ක් ගියාම 150යි 150යි දෙකක් ගියාම 148යි. මේ කෝණය 148යි. හරිනේ. ඒක තේරුණානේ. 180ෙන් අඩු කරනවා 32ක් 148යි. මේ කෝණය 148යි. දැන් මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. තව විදිහක් තියෙන 148ට ඕනෙත් නැහැ. මේ බලන්න. මේ ATC කියන ත්‍රිකෝණය ගත්තාම හරි හොඳට බලන්න. ATC කියන ත්‍රිකෝණය ගත්තාම ওই ත්‍රිකෝණේ පාදයක් දික් කරාම දිච්ච බාහිර කෝණයක්නේ 32 කියලා කියන්නේ. එතකොට ওই 32 කියන එක සමානයි. හරි. 32 කියන එක සමානයි. එයාට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට ওই 32 සමානයි x ධන y ට. හරිනේ. මට ඔහොම සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද? ඔහොම සම්බන්ධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මට මේ කෝණේනේ ඕනේ. මම මෙන්න මේක බලන්න. ABC ත්‍රිකෝණේ. හරිද? එහෙම ලියන්න පුළුවන් නේ. A කෝණය එකතු කිරීම B කෝණය එකතු කිරීම C කෝණය සමාන 180යි කියලා. A කෝණය කියන්නේ මොකද්ද? 2x. ධන B කෝණය කියන්නේ ඔය අහන එක ABC. ධන C කෝණය කියන්නේ මොකද්ද? 2y. සමාන 180යි. මට මෙයාවනේ ඕනේ. මම මෙයාව තියාගෙන මට මෙන්න මේ අනිත් ඒවා ගෙනියනවා මං අනිත් පැත්තට. අනිත් ඒවා අනිත් පැත්තට ගෙනියනවා. සමානයි 180 ඍණ 2x ඍණ 2y. මෙන්න බලන්න. මේක හරියට බැලුවොත් පේනවා 180 ඍණ මේ දෙන්නටම ඍණ 2 පොදු සාධකයක්. මම ඍණ 2 ඉවතට අරගත්තාම මට ලියන්න පුළුවන් x ධන y කියලා. මෙතන ඍණ 2 ගත්තාම ඍණ 2 වරක් x මෙතන ඍණ 2 ගත්තාම ඍණ 2 වරක් y නේ. එතකොට මේකේ ඍණ 2 ඉවතට ගත්තාම x ධන y විදිහට මේක ලියන්න පුළුවන්. මේක මම දන්නවා 32යි කියලා. ඒක කලින් හොයාගත්තනේ x ධන y 32යි කියලා. දෙවරක් 32. එතකොට 180 ඍණ 64. 180ෙන් 64ක් අඩු කරන්න තියෙනවා. 120යි 120ෙන් 4ක් අඩු කරාම 116යි. එහෙනම් උත්තරේ එනවා 116යි කියලා. හරිනේ ඒක. හොඳ ගානක් ඒක හරි. හිමීට පොඩ්ඩක් බලන්න හොඳ ගානක්. 21. සිලින්ඩරාකාර ටින් එකක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙච්චර. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මොකද්ද? මතක් කරගන්න. දිග ඇරියාම ඍජු කෝණාශ්‍රයක්. උස සිලින්ඩරයේ උස දිග පැත්ත වෙන්නේ පරිධිය. උඩ තියෙන වෘත්තයේ පරිධිය 2πr. උස 15යි නම් ටින් එකේ පතුලේ අරය හොයන්න. අරය කියන්නේ r වහන්නේ. අපි දන්නවා වර්ගඵලය සමානයි 2πrh. එක දීලා තියෙනවා. හරි. එතකොට වර්ගඵලය 1320 සමානයි 2 වැඩි කිරීම 5 වලට 22 බෙදීම 7 වැඩි කිරීම r වැඩි කිරීම උස 15යි. r ට මොකද වෙලා තියෙන්නේ? දෙවරක් 22කින් ගුණ වෙලා 15න් ගුණ වෙලා 7න් බෙදිලා. දෙපැත්තම 7න් ගුණ කරගන්න. පළවෙනිට කිව්වේ 7න් බෙදිලා කියලානේ. 7න් ගුණ කරගන්න. එතකොට 7 පරක් 1320 සමානයි දෙවරක් 22 වරක් 15 වරක් r. මේ දෙන්න කැපිලා යනවා. ඊට පස්සේ
මම මේක ගුණ කරලා උත්තරයක් ගන්න නැහැ. මොකද ඊගාවට වෙන්නේ බෙදීම නිසා. ඊගාවට වෙන්නේ මොකද්ද? R මේ සෙට් එකෙන් ගුණ වෙලා නිසා ওই සෙට් එකෙන් බෙදෙනවා. එහෙනම් 7 වරක් 1320 බෙදනවා. දෙවරක් 22 වරක් 15 සමානයි. දකුණේ R තනි වෙනවා. මේ ටිකෙන් බෙදෙනවා කියන්නේ මොකද්ද? දෙවරක් 22 වරක් 15 වරක් කාරණේ බෙදනවා. දෙවරක් 22 වරක් 15න් දෙපැත්තම. හරිනේ. දකුණෙන් R තනි වෙනවා. වමෙන් සරල කරගමු. හරි. දෙකෙන් බෙදුවහම දෙකට දෙකේව 1යි. මෙතන දෙකේව 6යි. ඉතුරු එකයි 6යි බිඳුවයි. 22ට 22ව 1යි. 66ට 22ව 3යි 30යි. 15ට 15ව 1යි. 30ට 15ව 2යි. 7 වරක් 2 14යි. R සමානයි 14යි සෙන්ටිමීටර්. හරිනේ වැඩේ. දී ඇති වෙන්රූප සටහනේ එක් එක් ප්‍රදේශයට අයත් අවයව සංඛ්‍යාව දැක්වේ. ඊට පස්සේ මෙන්න මේක අහනවා. x ඡේදන y කියන සිද්ධියේ අනුපූරකයේ සම්භාවිතාව. x ඡේදන y කියන සිද්ධියේ අනුපූරකයේ සම්භාවිතාව. මේකත් මේ කුලක වගේ ඉස්සල්ලා මේ ප්‍රදේශය හොයාගන්න ඕනේ. සම්භාවිතාව හොයාගන්න හැලේ මේ ප්‍රදේශය හොයලා ඒකේ අවයව කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද්ද ප්‍රදේශය? x ඡේදන y ගේ අනුපූරකය. x ඡේදන y ගේ අනුපූරකය කියන්නේ x ඡේදන y නොවන කියන එක. x ඡේදන y නොවන. එතකොට x ඡේදන y නොවන නම් x ඡේදන y කියන්නේ මොකද්ද? දැන් අපි x ඡේදන y ව දන්නවා. මේක තමයි x ඡේදන y. එහෙනම් x ඡේදන y නොවන කියන්නේ ඒක ඇර ඉතුරු ටික මෙයයි මෙයයි මෙයයි. හරි. එහෙනම් මේ ප්‍රදේශයේ අවයව කීයක් තියෙනවද? එතකොට ඒ ප්‍රදේශයේ තියෙන අවයව n x ඡේදන y අනුපූරකය කියන එකේ අවයව තියෙනවා. කීයක්ද? මෙතන 7යි, මෙතන 2යි, 9යි, මෙතන 6යි 15යි. අවයව 15ක් තියෙනවා. එතන අවයව 15ක් තියෙනවා. හරිනේ? 15ක් තියෙනවා. එතකොට ඒ සිද්ධියේ සම්භාවිතාව. මේ සිද්ධියේ සම්භාවිතාව මේකනේ අහන්නේ. මේකනේ අහන්නේ. යම් සිද්ධියක සම්භාවිතාව කියනවාද එම සිද්ධියේ අවයව ගාන බෙදීම නියැන්දී අවකාශයේ අවයව ගාන. දැන් එම සිද්ධියේ අවයව ගාන හෙව්ව 15යි. නියැන්දී අවකාශයේ අවයව කියන්නේ මේකේ තියෙන මුළු අවයව ගාන. මෙතන 7යි, මෙතන 4යි, එතකොට 11යි, මෙතන 2යි, 11යි 2යි 13යි, 13යි මෙතන 6යි 19යි. එහෙනම් උත්තරේ 19න් 15යි. 19න් 15යි. කොහොමත් මෙතන 15ක් හිටියනේ. 15ට තව 4ක් විතරනේ එකතු වෙන්න ඕනේ. එතකොට 19න් 15යි. හරිනේ වැඩේ. 23. O කේන්ද්‍රය වේ AEB නේ EAB 40යි. EAB EAB 40යි. මෙයා 40යි. AE සමානයි AB. AE සමානයි AB. AE මේ පාදයයි මේ පාදයයි සමානයි. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණයක්. එතකොට 180න් 40ක් අඩු කරාම 140යි. ඕක දෙකට බෙදනවා. 70 70 මේක. තේරුණා නේද ගත්ත විදිහ? මේ තුන් දෙනාගේ එකතුව 180 වෙන්න ඕනේ. මේක අයින් කරාම තව 140ක් ඉතුරුයි. මේ දෙන්නගේ එකතුව 140 වෙන්න ඕනේ. ඒ දෙන්න සමාන වෙන්නත් ඕනේ. එහෙනම් 140 සමාන කොටස් දෙකකට වෙන් වෙන්න ඕනේ. එතකොට 70යි 70යි. එක ගත්තා. DOC DOC මෙන්න මේ කෝණේ අගය අහනවා. මෙයාගේ අගය අහනවා. DOC මෙයාගේ අගය. ගානේ කියනවා තව මොනවාද? ඕකේ වැඩේ ලේසිම ලේසි ගානක්. හරි. දැන් මම ඔක්කොම ටික මකලා මෙයා 40යි. මෙයා 70යි. මෙයා 70යි කියලා ගන්න. හරි. ඊට පස්සේ O කියන්නේ කේන්ද්‍රය නම් මෙයා කවුද? විස්කම්භය. එතකොට මේ කෝණය කීයයිද? අංශක 90යි. ඕක 90යි කියලා කියන්නේ උතනින් කොටසක් 70 නිසා මෙයා 20යි. හරිනේ. මොකද මේක 90 වෙන්න ඕනේ. මේක 90 වෙන්න මේක 90 වෙන්න මෙතන දැනටමත් 70 තියෙනවා 90 වෙන්න තව 20යි මදි. එහෙනම් මේ ඉතුරු ටික තමයි 20 වෙන්නේ. දැන් අහන්නේ මෙන්න මේ කෝණය. මෙයා කොහේ එක්කෙනෙක්ද? මෙයා කේන්ද්‍රයේ උලක්. උල දිගේ පිටිපස්සට ආවම අපිට මෙන්න මේ ලක්ෂ දෙකට එන්න පුළුවන්. DC කියන ලක්ෂ වලට.
ඔය ලක්ෂ දෙකෙන් පරිදියේ ඉතුරු කොටසේ කෝණයක් හදනවද? ඔය ලක්ෂ දෙකෙන් පරිදියේ ඉතුරු කොටසේ කෝණයක් හදනවද? හදනවා. මේ තියෙන හදන කෝණය. එතකොට ඔය කෝණේ කීයද? මේ ලක්ෂ දෙකෙන් පරිදියේ ඉතුරු කොටසේ කෝණයක් හදනවා. එයා 20යි. පරිදියේ 20යි නම් ඒ ලක්ෂ දෙකෙන්ම කේන්ද්‍රය හදන එක යා වගේ දෙගුණයක්. එහෙනම් TOC කෝණය අංශක 40යි. අංශක 40යි. 24 24 මේ තියෙන භාග එකතු කිරීමක් වමේ දකුණේ භාගයක් මේ සමීකරණයක් නේ තියෙන්නේ. විසඳලා x හොයන්න තියෙන. පළවෙනිට වමේ තියෙනවා භාග එකතු කිරීමක්. එහෙනම් ඒක සරල කරගමු පළවෙනියට භාග එකතු කරන්න හරය සමාන වෙන්න ඕනේ. මෙතන 1 3 කරගන්න පුළුවන්. 3න් වැඩි කරා නම් එතකොට සංගුණකය සමාන වෙනවා. කොහොමත් ජාතිය දෙන්නගේම x නිසා ප්‍රශ්නයක් නැහැ. මෙයත් 3න් වැඩි කරනවා. මෙයත් 3න් වැඩි කරනවා. එතකොට 3 බෙදීම 3x ධන 2 බෙදීම 3x සමානයි 5 බෙදීම 6. හරය සමානයි නම් ලවය සුළු කරගමු 3යි 2යි 5යි 5 බෙදීම 6යි. හරස් ගුණ කරගමු 5 වැඩි කිරීම 6 සමානයි 5 වැඩි කිරීම 3x. x හොයන්න x 5 වරක් 3ෙන් ගුණ වෙලා තියෙන දෙපැත්තම 5 වරක් 3ෙන් බෙදමු. 5ට 5 1යි 5ට 5 1යි 3ට 3 1යි 6ට 3 2යි. ඊට පස්සේ 2 සමානයි x සමානයි 2යි. 25 දී ඇති රූපයේ AB රේඛාවට 3 සෙන්ටිමීටර් දුරින්ද AB හා BC ට සමදුරින් වූ P ලක්ෂය පිහිටීම පත පිළිබඳ දැනුමෙන් අවශ්‍ය මිනුම් මෙහෙම කතා කරන P ව හොයන්න තියෙනවා. P ව පිහිටන විදිහට අවශ්‍ය කොන්දේසි දීලා තියෙනවා. P ඉන්නේ AB ට 3 සෙන්ටිමීටර් දුරින්. මෙන්න මේ මොකද්ද? රේඛාවක් නේ AB කියලා කියන්නේ. AB කියන්නේ රේඛාවක්. මේ මොකද්ද? නියත දුර. රේඛාවක් නියත දුරක්. මොකද්ද මේ රේඛාවට නියත දුරින් කවුරු හරි ඉන්නවා නම් ඒකට අදාළ පතය මොකද්ද? එම රේඛාවට නියත දුරින් පිහිටන සමාන්තර රේඛාව. එහෙනම් AB ට 3 සෙන්ටිමීටර් දුරින් පිහිටන සමාන්තර රේඛාව උඩ P ඉන්න ඕනේ. මේ බලන්න. AB වැඳලා තියෙනවා ඒගොල්ලෝ. 3 සෙන්ටිමීටර් දුරින් තියෙන සමාන්තර රේඛාවත් ඇඳලා තියෙනවා. මේක උඩ P ඉන්න ඕනේ කියලා කියනවා. හරි. මේකේ මේ උත්තරේම දාලාද කොහෙද P ව ලකුණු කරලම තියෙනවා. අපි ඒ උනාට වැඩේ කරමු. හරි. ඊට පස්සේ AB හා BC ට සමදුරින් AB හා BC ට සමදුරින් ඉන්න ඕනේ කියලාත් කියනවා. AB හා BC ට සමදුරින් ඉන්න ඕනේ කියලාත් කියනවා. AB හා BC ට සමදුරින් කියලාත් කියනවා. මේ මොකද්ද? රේඛා දෙකක්. රේඛා දෙකකට කවුරු හරි සමදුරින් ඉන්නවා නම් මොකද්ද පතය? එම රේඛා දෙක අතර කෝණයේ කෝණ සමච්ඡේදකය. AB BC අතර කෝණයේ කෝණ සමච්ඡේදකය. එතකොට AB BC ඡේදනය වෙන තැනට කව කට්ටි තුඩ තියෙනවා. දෙන්නම කැපෙන්න චාපයක් ගහනවා. මෙතනින් තුඩ තියලා මෙහෙට චාපයක්, මෙතනින් තුඩ තියලා මෙහෙට චාපයක්. මෙයයි යා කරනවා. මේක උඩත් P ඉන්න ඕනේ. එතකොට P මේක උඩ ඉන්නත් ඕනේ. P මේක උඩ ඉන්නත් ඕනේ. ඔය දෙන්නම ඡේදනය වෙන තැන තමයි P ඉන්න ඕනේ. මෙන්න මේ ලක්ෂයේ P ඉන්න ඕනේ. හරිනේ. ඒකේ මේ වැඩේ මම හිතන්නේ printing අවුලක්ද ඔය ඒගොල්ලෝ ඇඳලාම තියෙනවා. P ලකුණු කරන්න කියලා P ව ලකුණු කරලාම තියෙනවා. එතකොට මේ පත දෙක තමයි අපිට අඳින්න තියෙන්නේ. පළවෙනි වැඩේට අදාළ පතය තමයි මෙයාට 3 සෙන්ටිමීටර් දුරින් තියෙන සමාන්තර රේඛාව. දෙවෙනි වැඩේට අදාළ පතය තමයි මේ රේඛා දෙක අතර කෝණේ කෝණ සමච්ඡේදකය. හරිනේ. එක පේපරයක් ඉවර වෙනවා අපේ පේපර් සෙට් එකේ. එහෙනම් ජය වේවා.